අයිබන් වෙනදා සැටර්ඩේ සිට් ඩවුන් එකේ ඉඳගන්නේ ප්‍රියන්ත අයියනේ. අද එයා ගිහිල්ලා බදුල්ලේ. ඒ නිසා අපි ප්‍රියන්ත වෙනුවට ප්‍රියංකර ගෙනාවා. සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නීතිඥ ප්‍රියංකර මහගම්මුල්ලගේ. අයිබන් ප්‍රියංකර. අයිබන් අවිත. කොහොමද ඉතින්? හොඳයි ඉතින් අපි දෙවෙනි දවසේ හම්බෙන්න කලින් අභිතක වැඩසටහනකට ආවා. තුනකට විතර කලින් නේද? අල්ල ගන්න අමාරුයි. අපගේ වෙලාව සෙට් වෙන්නේ නැහැ. අද බොහොම අමාරුයි රැය හරි කමක් නැහැ. කොහොම හරි කරමු කියලා සලකන්න නැතුව ආවා. හරි. මයන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ සාමාන්‍ය වීක් එකේ ගිය වීක් පොලිටික්ස් වගේ එකක් දෙයක් තමයි. එතකොට මොනවද මේ සතියේ මම දැක්කා යන ජනාධිපතිතුමා විද්‍යාග්‍රහණයේ සමරුමට ගියා. ඒක කලින් කියන්න ඕනේ. ඒ හා සම්බන්ධ කාරණාවකට CID ගියා. ඔව්. මොකද්ද මේ කතන්දරේ? CID ගියා අවිත 18 වෙනිදා ජීවන්ත පීරිස් කියන පූජකවරයෙක්. කතෝලික පූජකයෙක් නෙමෙයි කියලා අපිට තොරතුරු තිබෙන කතෝලික පූජකවරයෙක් නෙමෙයි. ඔහුව මම කලින් දැකලා තිබුණේ මේ අරගල භූමියේ. අරගල භූමියේ හිටපු පුද්ගලයෙක්. ඉතින් ඔහු බොහොම සූදානම් වෙලා යම්කිසි සභාවක ඔය යුද්ධය කියන්නේ ත්‍රස්තවාදය අවසන් කිරීම කියන කාරණාව වෙනුවෙන් ඔවුන්ගේ පැත්තෙන් දකින කෝණේ කිසි විදියකට දෙමළ ජනතාව වර්ග සංහාරයකට ලක් කරාය මේ රටේ රාජ්‍යය සහ හමුදාව. රාජ්‍ය කියන්නේ මේ රටේ බරපතල දරුණුම ප්‍රකාශය. කියන්නේ රාජ්‍ය කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රාජ්‍ය පාලන සමයට විතරක් නෙමෙයි. මොකද ඔය නීතිඥ කෙනෙක් දන්නවද ICCP? ඔව් ඒ සම්බන්ධ ඒක තමයි අපි අද ගියේ. මම කියන්න. මොහු ප්‍රකාශ කරනවා ඔහුගේ ප්‍රකාශය මම මගේ Facebook එකේ අප්ලෝඩ් කරා මුළු කතාවම. ඒක අපි ලියලා අසංක්ෂිප්තව ඒක බාර දුන්නා CID එකට. ඒ වගේම මගේ Facebook එකේ මම දැම්මා සම්පූර්ණ කතාව සම සංස්කරණයෙන් තොරව ඔහුගේ. ඔහු කියනවා මේ කතාවේදී බරපතල කාරණා දෙකක්. මේ පූජකවරයා. එකක් තමයි නිශ්චිතම වෙල්ලිමුල්ලි වයිකාල් වල යුද්ධයේ අවසාන ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ මෙහෙයුම් වල අවසාන කාලේ දෙමළ ජනතාව වර්ග සංහාරයකට ලක් වුණා. වර්ග සංහාරය කියන්නේ ජන සංහාරයට වඩා බරපතල එකක්. වර්ග සංහාරය කියන්නේ නිශ්චිතව තෝරාගත් ජන වර්ගයක් ඝාතනය කරාය කියන එක ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාව මේ ලංකා සමස්තයක් විදිහට ආරක්ෂක අංශ විසින්. ඒ වගේම ඔහු ප්‍රකාශ කරනවා ඒ විතරක් නෙවෙයි නිදහසෙන් පස්සේ දිගටම මේ රාජ්‍ය විසින් මේ චේතනාන්විතව දෙමළ ජනතාව වර්ගයක් විදිහට තෝරලා සංහාරයක් කරන්න සැලසුම් සහගතව වැඩ කරා. ඒක තමයි අර්ථකථනය ඔහුගේ කතාවේ තියෙන්නේ. දැන් මේ කතාව ඔහු කියන ගමන් ඔහු අභියෝග කරනවා ඔහුගේ තොරතුරු හාස්‍යයට කරුණ තමයි මේ තොරතුරු මේ ඔහුගේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක් නෙවෙයි. නීතිය හදාරන අය හෝ නීති ශිෂ්‍ය නීතිඥවරු දන්නවා මේ රටේ ප්‍රවාදක සාක්ෂි කියලා වර්ගයක් තියෙනවා. ප්‍රවාදක සාක්ෂි කියන්නේ මිනිමරුමක් වුණා කියලා මම දැක්කේවත් ඇහුවේවත් මට සංජානනය වෙලා නැහැ. මට කියනවා අභීත. අභීත කියනවා මෙහෙම දෙයක් දැක්කා කියලා. මම ගිහිල්ලා ඒකම ගිහිල්ලි ඉවරලා පොලිසියකට උසාවියකට ගිහුවා ඒක සාක්ෂියක් වෙන්නේ නැහැ. මොකද මගේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් මගේ අත්දැකීමක් නෙමෙයි. මම දැක්කොත් තමයි නැත්නම් මට අත්දැකීමක් වුණොත් මට කියලා කියන්න පුළුවන්. ඒතර අපි කියන ප්‍රවාදක සාක්ෂි කියලා ප්‍රවාදක සාක්ෂි මේ අධිකරණයවත් ඇත්තටම අපරාධ අධිකරණවත් පිළිගන්නේ නැහැ. ඒවා අනුකූල වෙන්නේ නැහැ. නමුත් දැන් මේ කියන්නේ මේ මම ඔය කතාව අහනකොට මට තේරුනේ මේ ජෙනරල් සලේට තියෙන අසාධ්මවුලක සාක්ෂියත් ප්‍රවර්ධන සාක්ෂියක්. ඒක තමයි කියන්නේ. දැන් මේවා කොයි විදියට දැන් එකම හැන්ද කොහොම බෙදෙනවද කියන එක. දැන් මොහු කියනවා දැන් මෙතෙන්දී ඔහු දැකපු දෙයක් නෙමෙයි කියන්නේ. ජෝසප් කියලා තවත් පූජකවරයෙක් විදුහල්පතිවරයෙක් විදිහට මේ ප්‍රදේශේ වැඩ කරා 2009 ඔය කියන කාලේ වයස අවුරුදු 76ක් ඒ පූජකවරයාගේ. ඔහු කරපු වාර්තා ඔහු ලියපු වාර්තා උපුට අරගෙන තමයි මොහු කතා කරන්නේ. ඒතර මොහු දැකලාවත් කියලාවත් නෙමෙයි අර පුද්ගලයා දැන් ජීවතුන් අතර නෑ. ඒ විතරක් නෙවෙයි ඔහු ඒ වෙනකොට වයස අවුරුදු 70ක වයෝවෘද්ධ පූජකවරයෙක්. ඔහු කියන කාරණා අරගෙන තමයි මොහු දැන් කතා කරන්නේ. මෙන්න මේ වාර්තා අහවල් ජෝසප් පියතුමා ලියලා තිබුණා කියලා. ඒ විතරක් නෙවෙයි ජීවන්ත පීරිස් පූජකවරයා විසින් චෝදනා කරනවා කතෝලික පල්ලියට. අනේ අනිත් කතාව. කතෝලික පල්ලිය ඒතර පෙරදිනවා මම කතෝලික පල්ලිය දුරු කෙනෙක් කියලා. ඒතර කතෝලික පල්ලිය යම් කිසි විදියකට ත්‍රස්තවාදය අවසන් කිරීමේදී අපි දන්නවා අන්තිමට මේ රටේ පොදු ජනතාවගේ මතයත් එක්ක මේක ඉවර කරන්න ඕන තැනට ආවනේ. බොහොම සුළුතරයක් හරුණා. ඔව් අගරදුරුතුමා පැහැදිලිව හිටියානේ. එතකොට එහෙම ඒක පිළිබඳව මොකේ වෛරයක් තියෙනවා. කතෝලික පල්ලියත් මේක හරියට කිව්වේ නැහැ කියලා ඔහුගේ කතාවේ චෝදනා කරා. අපි මේක ගත්තා අපිට තේරුණු දේ දැන් මේ තේරුම් ගන්න ඕන දේ මොහු කවුද? මොහු පූජකවරයෙක්. මොහු අරගල භූමියේ තියෙනවා. මොහුගේ දත්ත මොහු ගන්න තවත් පූජකවරයෙක්ගේ ලේඛනවලින්. ඔහු ජීවතුන් අතරත් නැහැ. ඔහු වයස අවුරුදු 76ක කෙනෙක් ඒ ලියපු කෙනා.
එතකොට යුද්ධයේ යුද්ධ භූමි අවසාන මොහොතේ සිවිල් ජනතාව දෙමළ සිවිල් ජනතාව තමන්ගේ ජීවිතාරක්ෂාව සඳහා කොටස්ත්‍රවාදී නායකයන් විසින් පලියක් ලෙස භාවිතා කරලා තියෙනවා කියලා කියන්නේ මේ වගේ හාල් කැලි නෙමෙයි තමිල්ලි ජයකුමාර. තමිල්ලි ජයකුමාරන්ටත් වඩා දැන් තමිල්ලිත් අපි අතර ජීවිතුන් අතර නෑනේ ප්‍රියංකර. SL ලීඩර්ස් channel එකේ අපි ඉන්ටර්වියුස් වලට ගියාට පස්සේ සර්වජන බලයේ යාපනයේ ආසන සංවිධායක දිස්ත්‍රික් සංවිධායක අරුන් ගේ වයිෆ් ඉන්වත් තයානි. තයානි ඒ වෙලාවේ වැඩ කරන්නේ මේ අවසන් මේ යුද භූමියේ හෙදියක් විදියට සෞඛ්‍ය සහායිකාවක් විදියට. ඔර තයානි විසින් මේ සියල්ල ඇහැට දකිනවා. තයානි කියනවා ඒ කට්ටිය টয়ලට් යන්නේ මූණට මූණ බලාගෙන දෙපැත්තෙන් කොයි පැත්තෙන් මෝටාර එනවද දන්නේ නැහැ. අවසාන මොහොතේ මිනිස්සු මේ යුද හමුදා කලාපයට එනකොට LTT එක වෙඩි තිබ්බ මිසක් යුද හමුදා විසින් කිසිදු ප්‍රහාරයක් එල්ල කරේ නැහැ. හැබැයි ඕන් ස්නයිපර් සහරහා LTT එක ටාගට් කරා කියලා. එතකොට ඒ වගේ කාරණා ගැන කියනවා සහ එන රූප රාමු වලින් අපි දකිනවා රජුට කියන්න කියලා එන ඒවා ටික. ඊටාම පැහැදිලිව දෙමළ ජනතාව පලියක් ලෙස ලක්ෂ 2ක 3ක ප්‍රමාණයක් මොවුන් භාවිතා කරනවා. මේක මේ මුදා ගැනීමේ මෙහෙම විදියට කතා කරපුවාම සටහන් වෙන්නේ ලෝකයේ දෙවනියට වැඩිම ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමේ අවස්ථාව විදියට. හරි. එතකොට තමිල්නියමම ගත්ත තමිල්නි නවයෝන්වේ ඉඳලා LTT ත්‍රස්තවාදීන් කොටස්තවාදීන්ගේ තෙල කාලා අපි අර කියන විදියට විශ්වාසලට ඇවිල්ලා එකගෙන ගිහිල්ලා අයගේ සහෝදරිය බාල නැගණියක් ගිහලා එයාගේ මැරුම් කරනවා. මව රටකජු ඉකොනොමියෙන් ජීවත් වුණා කියලා අහන්න ලැබෙන අවසාන මොහොතේ අය තීරණය කරනවා අය සන්නද්ධාංශ නායිකාවක් වෙලා හිටිය විතරක් නෙවෙයි ආයුධ විතරක් නෙවෙයි දේශපාලනාංශ නායිකාවක්. ඒතර ඇය තීරණය කරනවා අවසාන වශයෙන් හමුදාවේ ඒ යුද මුක්ත කලාපයට එන්න. එතනින් පස්සේ අයට කොහොමද හමුදාව මානසිකව සැලකුවේ කොහොමද යුද නීතිය ක්‍රියාත්මක කරේ කියන්නේ කොහොමද නඩු කටයුතු කරේ කියලා අය බොහොම ප්‍රශස්තව පොතේ ලියලා දෙනවා. ඇයගේ ස්වාමියා ඔහු ජීවිතුන් අතර ඉන්නවා. අය පිළිකාවකින් මේක 2015 ඔහු ප්‍රකාශ කරලා තියෙනවා අවසානයේ අය පිළිකා රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳිනකොට සිංහල වෛද්‍යවරු අය වෙනුවෙන් වැඩ කරපු විදිය දැකලා අය ඉතාමත්ම කම්පා වුණා කියලා. හදවතින්. ඉතින් මේ ඇය ඇවිල්ලා ආයුධ දරපු කෙනෙක්. ඔබවත් මමවත් ආයුධ දරලා නැහැ යුද්ධෙදී. ජීවන්ත පීරිස් දරලත් නැහැ. මම කියන්නේ එතකොට ඇය කියන දේ කොහොමද මොහුනේ කියන්නේ? එතකොට ඇය පැහැදිලි කරලා තියෙනවා LTT ත්‍රස්තවාදීන් කැමති වෙලා නැහැ ජනතාව යනවට හමුදාව වෙන කලකට. මොකද ආවරණය නැති වෙනවා. අනිවාර්යයෙන් පහර කෑමට ලක් වෙනවා. මොකද මේක තමයි උනේ. අපි ගිහිල්ලා ෆැමිලි කරා අපි දන්නේ නැහැ CID එක මොකද්ද කරන්න කියන එක. නම් අපිට තියෙන උත්තර මේක ඇතුළේදී තමයි මේක මේ යුද්ධයේ කලාපය ඇතුලේ වෙච්ච සිදුවීම කොයි විදිහට මේට අවුරුදු 14 කලින් වෙච්ච සිදුවීම කොයි විදිහට අර්ථ දක්වන්න කවුරු උත්සාහ කරත් ප්‍රියංකර මේ රටේ නීතියක් තියෙනවා. අනිවාර්යයෙන්. ඒ නීතියට පැටහැටි මේ කියන කතාව. නැත්නම් ඒ කියන්නේ ජන සංහාර සතියක් හෝ වර්ග සංහාර සතියක් කොහෙවත් නෑ මේ රටේ. නෑ. ඒකෝට එහෙම එකක් සමරන්න බෑ. හරි. එතකොට මේ අමිල ජීවන්ත පියතුමන්ලා තරුදු උඩවර ගෙදරලා මේ කරන්නේ ඊටාමම පැහැදිලිව ජනතාව බෙදා වෙන් කරන්න කරන කටයුත්තක්. ඒක හරි පැහැදිලි. මේක ICCPR යටතේ ඉතාමත්ම පැහැදිලිව ශාන්‍ය බේසේකර මහත්තයාට නම් ඕකට නාට්‍යයක් හදන්න පුළුවන් වෙයි නෑ. ඒක ICCPR නෙවෙයි කියලා කියන්නේ. හැබැයි නීතිය ගැන අල්ප මාත්‍රයක් හරි දන්න ඕනම කෙනෙකුට තේරෙනවා මේක තනිකර බෙදින්වාදී මිනිස්සුන්ගේ උගලකට අහු වෙලා රාජ්‍යයට අනිත් එක දැන් මේ මොහොත මෙහෙම බඩු තරන්නේ සමස්ත රාජ්‍යයටම මේ චෝදනාව එල්ල කරනවා. ආණ්ඩුක සියලුම රාජ්‍ය කියන්නේ රාජ්‍ය හැම මොහොතකටම ඌ චෝදනාව එල්ල කරනවා. මුලින්දම මේම චේතනාවක් තිබුණලු. එහෙම කොයි තුන ඇත්තටම වර්ග සංහාරය කරේ කොටස්ත්‍රවාදී. ඉස්සෙල්ලාම දෙමළ ප්‍රභූවරු මැරුවා. ඊට පස්සේ දෙමළ දේශපාලන සංවිධාන ඝාතනය කරා. ඊට පස්සේ මුස්ලිම් මිනිස්සු කාතන්කුඩි පල්ලිය ඇතුළු මුස්ලිම් මිනිස්සු එලවලා දැම්මා. සිංහල තර්ජිත ගම්මාන වලට ගිහිල්ලා ඇයි අමානුෂික විදියට කවුන්ඩයක්වත් පාවිච්චි කරන්න නැතුව කැති පොර වලින් කපලා මැරුවා. මිනිස්සු එලවලා දැම්මා. ඒක කවුද වර්ග සංහාරය කරේ? ජනතා යුක්ති පෙරමුණ යම් ලෙසකින් දකුණේ තමන්ගේ වාමාංශික සහෝදර පක්ෂ ඝාතනය කරාද? වමේ පක්ෂවල නායකයෝ මැරුවද? ඒ විදිහට මේ LTT සංවිධානයේ දෙමළ ජනතාවගේ එකම නියෝජිතයාගේ මේ අරමුණින් දෙමළ සහෝදර පක්ෂ ඝාතනය කරනවා. මම ඔයාලට ලස්සන ෆොටෝ ටිකක් පෙන්නන්නද? ඔව්. මම හිතනවා ප්‍රියංකර ඔයා මේ ෆොටෝ බලලා සංවේදී එකක් නැති වෙයි කියලා. මට මේක දරා ගන්න බැරුණා මේ ෆොටෝස් ටික මට හම්බුනාට පස්සේ. හරි? මේ පෙරවල් මිනිසුන්ට වෙලා තියෙන දේ. මේ තමයි ජන සංහාර කියන්නේ. හරි? මේ බෝම්බ වැඩ ඔකනේ. මේ තමයි මේ කට්ටිය කියන මේ දෙමළ ජනතාව දියුරුම් දෙන හැටි. හිමිති කොටි. හරි?
මට තව පෙන්නන්නම් හරි ලස්සන ෆොටෝ ටිකක් මල් මේ එඩිට් කරනකොට මම මේක කපනවා. මට මේවා හරි මාළඹේ අපේ හිතවතෙක් මේ එව්ව අභිත ඔයාට තමයි මට මේක එවන්න පුළුවන් කියලා මම මේක දැන් සංරක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා මේ. තනිකරම මේ දැන් බලන්න මේ පොඩි එක්කෙනාගේ බෙල්ල මට මේක පෙන්වන්න බෑ YouTube එකට මේවා වෙනවා. කොපිරයිට් වදින හින්දා බෙල්ලෙන් කපලා තියෙන මේ අවුරුදු කීය ළමයිද කියලා බලන්න. 7ක් වගේ බණ්ඩාරදුව මිනිස් ඝාතනය. බණ්ඩාරදුව මිනිස් ඝාතනය ෆොටෝස්. මංගාව ජීවමාන තියෙනවා. මේ බණ්ඩාරදුව ජීවිතය මේ පොඩි මේ බිලින්දර කරලා තියෙන වැඩේ බලන්න. කපලා නේද සම්පූර්ණ. මේ අම්මගේ බෙල්ල බලන්න. පොඩි එකෙකුට කොහමද අපි ඉතච්චර වෛරයක්ද නේද? මෙයාලා මේ තමයි මේ අම්මයි පුතයි එකට මරලා තියෙන්නේ නේ. මේවා සම්පූර්ණ ඇත්ත ෆොටෝස්. මූණට ගහලා තියෙන කැටි පාරවල්. කැටි පාරවල්. ඔක්කොම මූණට කැටි පාරවල් ගහලා තමයි මේ මූණට ගහලා තියෙන්නේ. පොඩි එකාගේ නළලේ තියෙන. හරි. ප්‍රේම අරන්තලාවේ මේක නම් පෙන්වන්න පුළුවන්. ඔයාලට පේනවද මිනි පෙට්ටි කීයක් තියෙනවද කියලා? සෑයවල් දෙක දිගට. මේ පොඩි හාමුදුරනේ ඔයා කිටි. මේ එක දිගට මේ සෑයවල් ගහලා තියෙන්නේ. මේ ඔක්කොම එක පේලිය. දැන් මොකද්ද මචං ජනසංඛ්‍යාව කියන්නේ ඔය එක තමයි. ජීවන්ත පියතුමාට මොකද්ද කියන්න තියෙන්නේ මේ බලපුවා? අපිට මේවා පෙන්වන්න බෑ මේ. මම පෙන්වන්න බෑ කොපිරයිට් වදින ඕන කෙනෙකුට මංගලට ආවොත් මම පෙන්වන්නම් මංගා මේවා සුරක්ෂිතව තියෙනවා. හරි. මේ නිසා ඇත්තට මේ පොඩි දරුවා කැපුවයි කියලා මම අවුරුද්දක් වගේ කැතිපා මේ පොඩි දරුවා. එතන කකුල කපලා බෙල්ල කපලා අත මෙතනින් කපලා මේ ෆොටෝ ටික ඔබ මහත්තයාට බොහොම ස්තුතියි. මම ඒක පණ වගේ රකින්න කියලා පොරොන්දු වෙනවා. මොකද මේවා අනාගත පරපුරට තියෙන්න ඕන දේවල්. කොච්චර මේ භයානක තත්ත්වයක්ද ඇත්තටම අපි නවත්ත ගත්තේ නේද? ඒ කියන්නේ මේ මායිංගම් වානවල හිටපු මිනිස්සු මොනතරම් දුක් විඳලාද? අද රෑ කැලේ බුදිනවා. හෙට රෑ කැලේ බුදිනවා. මේ වගේ මම අර බෝගස්සව එහෙම ගිහිල්ලා කතා කරපුවාම එක ගෑනු කෙනෙක්ගේ කෙලින්ම බඩ කපලා ළමයා මරලා ළමයාව මම පපෝඩින් තියලා ඒ වගේ මාර කතන්දර තියෙන්නේ. ඔහොම මරපු තව කට්ටියකුත් හිටියා මේ රටේ. හැබැයි LTT එකට ඔය විදිහට කතා කරනවා නම් උඹලා කතා කරන්නේ සල්ලි වලට තමයි. හැබැයි සල්ලි වලට නැති ඕන තරම් මිනිස්සු අපි ප්‍රියං කරලා වගේ ඉන්නවා. ඊට වඩා බොහොමයක් රටට ආදරේ මිනිස්සු ලක්ෂ ගාණක් මිලියන ගාණක් මේ රටේ ඉන්නවා. මේ රටේ තියෙනවා එළියෙත්. වැඩේ පොඩ්ඩක් ෆොටෝ ටිකත් එක පොඩ්ඩක් සංවේදී වුණානේ. අපි යන් ඩොලරයකට. ඒක ලේසි. ඩොලර් එක සම්බන්ධව හූතියාගෙන ගියා මම හිතන්නේ අන්තිම දවස් 5ට රුපියල් 20කින් විතර වැඩි වුණා. ඔව්. අද රුපියල් 10කින් අඩු වුණා කියලා ලොකු හාවකුවක් යනවා සමාජ මාධ්‍යයේ. මම දැක්කා රුවන් පාපලගම മന്ത്രിතුමායව බ්‍රේකින් නිවුස් කියලා දාලා තියෙනවා. වචන කපන කතුර නේද? වචන කතුර දවසක් කැපෙන්නේ නැතුව ගියා බාත් එක පොඩක් දෙරෙන්නේ තිබ්බලා. මම දැක්කා. පොඩක් මොට වුණා. පොඩක් කතුර මොට වුණා. අද ඩොලර් එක රුපියල් 10කින් අඩු වුණා කියලා රුවන් මාපලගම മന്ത്രിතුමා ඔයා මේ ලොකුවට මේ අද නෙමෙයි අපි දැන් මේක විකාශය කරේ අද වුණාට හෙටනේ මේක පබ්ලිෂ් වෙන්නේ. ඊයේ රුපියල් 10 අඩු වුණා කියලා ලොකුවට කලබල වෙන්න එපා. ඒ තමයි 23 වෙනිදා හැම මාසෙම 23 වෙනිදා හවස 3ත් 4ත් අතර ලංකාවට ඩොලර් මිලියන් 5ක් විතර එනවා. ඒක දන්නේ නැත්නම් කටවහන් ඉන්න ඕන. නේ? දන්නේ නැහැ හුඟක් කියව ඉතින්. ඔව් දැන් ඩොලර් ලංකාව පුරාවේ ඉන්න කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ලංකාවට ලොකු ඩොලර් ආදායමක් ගෙන කොට්ටාශයක් ලංකාවේ පදිංචිලා ඉඳන් ඒ සියලු දෙනාගේ YouTube, AdSense, Facebook මේ සියලුම ඒවා එන්නේ 23 වෙනිදා හවසට තමයි. ඉතින් ඕක පොඩ්ඩක් ආවට පස්සේ පොඩ්ඩක් බයිනවා. ඒක තමයි උනේ. ඉතින් ඒකට මේ අම්මෝ කියලා උඩ දාගෙන දස්සකමක් කියලා මේ හිතන්න එපා. අනුර කුමාර කරපු වැඩක් කියලා හිතන්න එපා. ඒක මේ රටේ මේ කිසිම ආණ්ඩුවකින් කිසිම දෙයක් ගන්න නැතුව තමන්ම මේ මචං ඒක තමන්ම වැඩ හදාගෙන ඒකට අවශ්‍ය බඩු ටික අරගෙන පිළිවෙලට දියුණු කරගෙන වෙනම සිතකින් හිතලා සංකල්ප නිර්මාණය කරලා කරපු මිනිස්සුන්ගේ වැඩක්. හරිනම් පොඩි බදු සහනයක්වත් දුන්නා නම් හරි ඔයා එක දවසක හරි ජයම පෙරලා දුන්නනේ. බදු සහනයක් දෙන්න නෙමෙයි බදු ගහන්න කතා කරේ. බදු සහන. එයා ඉතින් චන්ද්‍රකල හැබැයි මේ ටිල්ලින් මහත්තයා නම් චන්ද්‍රකලින් කිව්වනේ අපේ සහෝදරවරු ඉන්නවා පක්ෂකාර ඩොලර් බිලියන 4-5ක් ගෙන්න ගන්න අපිට නතින් කියලානේ. අපිට යාසෙත් මේ සංගීත්ගේ සල්ලිත් ඕන.
ඇයි අර හඳුන් නැති මහත්තයාගේ මිලියන යාළුවා සංගීත මහත්තයා දැන් කියන්න එපා මම දන්නේ නැහැ මට දේශපාලන එපා වෙලේවයි කතා කිව්වනම් වගකීම ගන්න ඕන හොඳේ මිනිස්සුන්ට කිව්වනම් මගේ ඇස් දිහා බලන්න එහෙමනේ කිව්වේ ඔව් මගේ ඇස් දිහා බලන්න කිව්වනම් වගකීම ගන්න ඕන දැන් කියන්න එපා මහත්තයෝ මේ මම නම් දන්නේ නැහැ එතන නැහැ කියලා කිව්වේ මට යාළුවෙක් කිව්වා මෙච්චර වෙනකෝ අච්චර වෙනකෝ කියලා මේ පක්ෂ කාර්යාලවල එකතු කරලා එවනවා කියලා කියනවා අපිට සංගීතල කියන්නේ අපි මම පුද්ගලිකව මාර ආදරය කරන කලාකරුවෙක්. එතකොට පොඩ්ඩක් හරි ආදරේ චුට්ටක් හරි නැතුණා නම් නැති උනේ මේ විදිහට බොරු කියපු හින්දා. දේශපාලනය කරන කොන කලාකරුවට පුළුවන්. අනිත් එක තමයි Taman දන්නේ නැති විෂයන් මොකටද කතා කරන්න ඇවිල්ලා. අභිත. ඒ කියන්නේ Taman දන්නේ නැති දෙයක් Tamanට වගකීම ගන්නවත් බැරි නම් නේ Taman මොකටද ඡන්දය දෙන්න අරකද මේකද කියන්නේ ඇවිල්ලා. අනිත් එක මචං යාළුවෙක්ව විශ්වාස කරනවනේ. දැන් මට අද රුපියල් 1000ක් දෙනවා කිව්වොත් මම දන්නවා 100%ක්ම 1000 දෙනවා. හරි. මම මේක ආපහු ගෙවනවා කිව්වොත් ඔබ දන්නවා 175ක් විතර මම ගෙවන්නේ 25ම පොල්ලක් තියනවා කියලා. ඔය හැටි නැති එක. අර එතකොට සංගීත් තමන්ගේ යාළුවෙක්ව උස්සගෙන $1 මිලියනයක් දෙනවා කියලා අනුරගාවට ගියාම රටක් අන්දපු අනුරව අන්දපු සංගීත්ගේ කැපැසිටි හිටපන්. ඒක තමයි තත්ත්වය. ඉතින් හරි. දැන් ඊට පස්සේ කියන මට එච්චර මම දැන් නෑ එහෙම කතා කියලා. එහෙම බේරෙන්න බෑ. තමන් කරපු දේවල් තමයි. එහෙමනම් දැන් ආයේ පාරට බහැලා ඔයාලව රවට්ටපු ඔයාගේ හදවතට නැති දේශපාලනය ගෙනාපු අය වෙනුවෙන් සටන් කරන්න බලන්න. ඩොලර් උත්පාදනය කරන් ඩොලර් රටට ගේන්න ව්‍යාපෘති තියෙනවා කිව්වනේ. එහෙල් ගෙඩිය නැට්ට හයි කරන දැන ඉඳලා සල්ෆියුරික් මුදු වතුරෙන් හදලා පිළිකා වලට බෙහෙත් හොයලා ඔක්කොම කරන පොරවල් ඉන්න කොහොමද දැන් අපිට කියන්නකො දැන් අපි අහලා තියෙනවද දැන් ඔය හැම අපිට ඉතින් චන්ද්‍රකලි උන්ගේ බලන හර කැපෙන්න තියෙනවා. එහෙම නෙමෙයි මේක නැත්තම් උන් ඉන්න බෑ මචං. වාචකයක් දැන් මේකයි ප්‍රශ්නේ. අපි අහලා තියෙනවා අහවල් ආණ්ඩුවේ අහවල් ඇමති හොරගම් කරා කියලා. අහවල් කාලේ ඔයාලගේ තුවක්කුවක් තිබුණා. අපි අහලා තියෙන දේශපාලන මේ රට පිටට. අපි අහලා නැහනේ මේ ආණ්ඩුව පත් වෙනකම් වැරදිලා සල්ලි දැම්ම කියලා account වලට. ණය ගෙවන්න තව මේ ඩබල් පේමන්ට් කරා කියලා මොනවද මේ අපි ඩබල් පේමන්ට් මේ එකම account වලට 10 පාරක් දාන්නේ මොනවද මේ මේවා අහන්න මේ ඇයි අපි මේවා අහන්නේ කියලා හිතනවා. ඒ කියන්නේ කොහොමද මේවා අහන්නේ කියලා හිතනවා. ඇයි මේ මොකක්ද මම අහන කතාවේක නෙමෙයි හොරු අල්ලන්නනේ මේ ආණ්ඩුව ආවේ මචං. හොරු අල්ලන්න ආවහම අපිට හොරු අල්ලන එකේ ප්‍රශ්නයක් නැහැ. මමත් හොරකමක් කරලා තියනවා රුපියල් 10ක 15ක හරි අරන් ගියා කියලා අපි මේ වචනයක්වත් කියන්නේ. වරදට දඩුවම් ලැබෙන්න ඕනේ. ඒක මහින්ද රාජපක්ෂටද, රනිල් වික්‍රමසිංහටද, දිලින් ජයවීරටද, නාමල්ටද අදාළ නැහැ. ෆයිල් මිටිකනම් පෙන්නුවනේ. ෆයිල් එක්ස්පයර්ස් කැබ් එකක් පුරවලා තියනකො චෙක් අංක තියෙනවා කිව්වනේ මහින්ද මහත්තයාට ඔබතුමාලගේ චීනේ දුන්නා. මොකද දැන් අංගගෙන තින්නේ ජනාධිපතිතුමා. මචං ඔච්චර මේ හේර ගහන බොරුනේ පර ගෙඩි හැදෙන්න ඕන කතානේ මේවා. දැන් ඒවා. දැන් හරි සල්ලි පැත්තකින් තියන්න. දැන් නෝරලිය තැපැල් කාර්යාලය අකුණු සන්නායකෝ කෝ ඒක කෝ දැන් ජාතිය කලා භවනේ පෞරාණික චිත්‍ර 42ක් නැති වෙලා කියලා සංස්කෘතික ඇමති පාර්ලිමේන්තුව වල කියනවා මචං. ඔව් ඉතින් හොයාගන්නකෝ. දැන් මං අහන්නේ මේ ඇත්තටම ඔබලා මොකද නේ විපක්ෂෙදී ඉන්නේ තාම. එතකොට මතකද ආණ්ඩුව ගත්තොත් නිදානයක් ගොඩ දාලා රටේ ණය ගෙවනවා කොයි නිදාන රටේ වාසනාවලද මචං වාසනාව නිදානේකෝ ඒතර මුන් දුන්න විහිළුම මතක කරොත් අපිට ප්‍රෝග්‍රෑම් කරන්න වෙන්නේ නැහැ. කියන්නේ ඇත්තටම දවසක් කතා කරා වඳුරොත් රැවට්ටුවා අන්තිමට මිනිස්සු රවට්ටලා ශ්‍රී ලංකා සංගමනයක් කියලා වඳුරොත් රවට්ටලා අදත් දන්නේ නැහැ ඒ ගාන කීද කියලා. දැන් අලුත් අර මල් එකත් එක්ක ආපු මේ වයිට් ෆ්ලයි සුදු මැස්ස ඒ ප්‍රශ්නේ කන්ටේනර් ගානක් එළියට දාලා නුවරඑළිය විනාශයි. නුවර බදුල්ල ඔය තුනනේ මල් වවන්නේ. ඔක සම්පූර්ණයෙන්ම විනාශයි. කවුරු හරි හිතනවා නම් ඒක මවන්න අර මේ අර මොකක්ද ඒවට කියන්නේ අර මේ ලොකුට ගහලා මේව කරන එකක් තියෙන්නේ හරිතාගාර වගේ එකක් කියන්නේ. ඒ වගේ එකක කරන හින්දා සුදු මැස්සා එළියට යන්නේ නැහැ කියලා හිතනවා නම් ඌ මිලිමීටර 1යි නැත්තම් 2යි උපරිම උගේ මේ මේක. ඔව් හොඳයි මාලිමාවයිටම කියන්නේ. දැන් අර මාලිමාවේ නියෝජ්‍ය ඇමති විදුලි බල සහ බලශක්ති නියෝජ්‍ය ඇමති අර්ග මිලියස් නේද? ඔව්. කිව්වේ මචං ඒ කතාව ඔබ හිතන් කොහොමද මිනිහෙකුට එහෙම කතා පහළ වෙන්නේ? එහෙමයි පොරප්පර හම්බුණා ඔය පෙබරවාරි 17 මම ඉස්සෙල්ලාම වාද විදියට ගියවද අද පොරයි අසිත කියලා മന്ത്രിවරයෙක් අසිත කියලා කළු කන්නක් දානවලු අසිත മന്ത്രിතුමා මම කුමාර ජයකොඩි මහත්මයාගේ හිස්ටරි කියනකොට කියනවා කුමාර ජයකොඩි සහෝදරයා අපිට විශ්වාසයි පිස්සුද සංක කුමාර ජයකොඩි සහෝදරයාවත් අපිවත් මේ පක්ෂ කිසිම කෙනෙක් ඒකවදාවත් සංක හොරවස්ස හොරගම් කරන්න නැත්නම් හොරගම් කරන්න මිනිසුන
73 දැන් මේ රටේ ඉස්සෙල්ලාම දේශපාලන පක්ෂයක් විදිහට මංකොල්ලකේ ජනතා විමුක්ති පෙරමුණනේ. පක්ෂ අරගල කරන ආයුධ අරගෙන. මේ බොරුද ඉතින් දැන් බැංකු කැඩුවේ නැද්ද? ඉතින් කොහොමද කියන්නේ? කියන්නේ ෆිසිකලි ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා ආයෝරකම් කරේ නැද්ද? ඒක තමයි කියන්නේ. ගිහිල්ුවේ නැද්ද? මොරටුවේ යුනිවර්සිටි එකට ගියාට පූර්ව ළමාවි සංවර්ධනය වෙලා නැති ප්‍රශ්න තියෙනවා. තමයි. එතකොට ගල්ලගුරු බාල නැහැ ප්‍රොඩක්ටිව් වැලියු එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා කියපුවාම. එදාම අසිත මන්ත්‍රීතුමා කියනවා නිලධාරීන් ගැන සැකයි කොහොමද? ඒ කියන්නේ බලත් ශක්තිය නිපදන වැඩේ උණුණු වෙන්නේ. ඒතකොට දැන් කිය හිටි ගල්ලගුරු බාල නැහැ කියලා ඒ වෙලාවේ. එතකොට කියපු දේ තමයි මේ රීඩින්ස් වල ප්‍රශ්නයක් තියෙනවා. ගල්ලංගුරු බලාගාරේ උපකරණ වල අවුලක් වෙන්න පුළුවන් කියලා මේ නියෝජ්‍ය ඇමති කිව්වා. මම ඉස්සරහා. ඊට පස්සේ අසිත මන්ත්‍රීතුමාලා පැත්තෙන් කියනවා මේ ආණ්ඩුව අපකීර්තියටපත් කරන්න පුළුවන් නිලධාරීන් ඉන්න පුළුවන් ආණ්ඩු විරෝධී ඔවුන්ගේ දත්ත අපි ඒකනත් හොයනවා සංඝ කිව්වා. හරි. ඒ ඉල්ලාස්ම කියනවා නෑ ගල්ලංගුරු බාල නෑ අවශ්‍ය ශක්තිය නිපදවන. ඒක තමයි අපෝ බාලයි කියන්නේ. අර ටෙන්සන් කුරේගේ මතක ටෙන්සන් මේ බන්දුයි ඉම්පොන්ට දෙනවනේ බිත්තර අරගෙන කියලා. හරිද? බිත්තර දෙකක් ගේන්න සල්ලි දුන්නා. බිත්තර දෙක ගත්තා. එක බිත්තරයක් මෙතන තියෙනවා. කෝ අනිත් එක? ඒක තමයි මේක. හරිද? ඒක තමයි මේක කියන බිත්තරේ වර්ගේ මූණේ. ඒ වගේ බාල නැහැලු. අවශ්‍ය ශක්තිය නිපදෙන්නේ නැහැලු. මේක නියෝජ්‍යමති. මේ ආතල්ලක තියෙන්නේ දැන් ඔය තියරිය අරගෙන මේ රටේ කොන්ත්‍රාත් කරු මම හිතමු බ්ලොග් ගල් කපනවා කියලා හිතන්නකෝ. අර දැන් උන් කිව්වොත් ඒව අර මැදට කොන්ක්‍රීට් දාන්න නැතුව නිකන් සිමෙන්ති මික්ස් කරන්න නැතුව නිකම්ම ගලක් හදලා ඕ ගයක් කඩන් වටුනට පස්සේ ඕක හදලා ඌ ගාවට ගියොත් ඌ කිව්වොත් එහෙම ගල බාල නැහැ. ප්‍රමිතියේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කිව්වොත් මොකද කරන්නේ? ඕකටම තව අපි මම දැක්ක මේ වෛද්‍ය ශාස්ත්‍රයේ පැත්තෙන් පොඩි පෝස්ට් එකක් ෆනි පෝස්ට් එකක් මේ ෂෙයා වෙනවා. දැන් මහත්යාගේ ශුක්‍රාණු වල බලය අඩුයි ගැප් ගන්න. දැන් සබ්ෆර්ටිලිටි කියන්නේ මහත්යාගේ නෝනගේ ප්‍රශ්නයක් නෑ ඩිම්බවල. ඒතකොට විශේෂඥ වෛද්‍යවරයා වියෝජි මහත්තයා දැන් මහත්යාගේ ශුක්‍රාණු සාම්පලය බලලා ඔක්කොම කරලා බලනකොට මේක පවර්ෆුල් නෑ. මේ ස්වභාවික ගැප් ගැනීමක් කරන්න බෑ. මේක ක්වොලිටි අවුලක් තියෙනවා. මොකක් හරි ක්වොලිටි අවුලක් වෙන්න පුළුවන්. ශුක්‍රාණු වල අණු ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. අර තරලයේ පීනන යන බැරි සිස්ටම් එකක් තියෙනවානේ. නමුත් දැන් මේක බාලයි කියන එකනේ අවශ්‍ය ප්‍රමිතියෙන් නෑ ශුක්‍රාණු. දැන් නෝන කතා කරලා දැන් පවුල තියා ගන්න ඕන කමට මහත්තයා එළියේ තියලා නෝනට කතා කරනෝනේ දොස්තර මහත්තයා වියෝජි මහත්තයා. එතකොට වගේනේ මෙහෙමයි දැන් ශුක්‍රාණු බාලයි කියලා කියන්නේ බෑ. මේ ශුක්‍රාණු මේ වල ප්‍රශ්නයක් නෙමෙයි අවශ්‍ය වැඩේ කරගන්න ශුක්‍රාණු වලට බෑ. හරිද? ඒක තමයි යකෝ බාලයි කියන්නේ කියලා කියනවා වගේ තමයි ඉතින්. වැඩේ වෙන්නේ නැහැ. ඒක තමයි කතන්දරේ. මේ කතාවේ වචන කියා ගන්න බෑ ලැජ්ජාව. හරි. දැන් ස්ටර්ලින් පවුම් එක මම දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවත් පහු කරලා උඩට ගියා. එතකොට ඒ කාලේ තිබ්බ අර්බුදේ සහ මේ කාලේ තියෙන අර්බුදේ සම්පූර්ණයෙන් වෙනස්. එතකොට මේ තැන තියාගන්න මම හිතන්නේ මහජන මොකද මහ බැංකුව අධිපතිතුමා පළවෙනි වතාවට කිව්වා ඉදිරි අවිනිශ්චිතයි කියලා. ඒ කියන්නේ බැරිම තැන කිව්වා ඉදිරි අවිනිශ්චිතයි මේක කොහෙන් නවතියිද දන්නේ නැහැ කියලා. හැබැයි ඩොලර් බිලියන් 40ක් කච්චද්ද කියලා අපේ ජනාධිපතිතුමා පෙරේද කිව්වා මේක කෙටි කාලෙ විතරයි තියෙන්නේ අපි මේක ගොඩ දානවා කියලා. තව පොඩි දැන් මේගොල්ලෝ කියනවා දැන් මේ යුද්ධමය තත්ත්වයක් තියෙද්දි අපි මේක කරන්න කියලා. ඉතින් මේ රටේ ආණ්ඩු හැමදාම ප්‍රශ්න වලට මුහුණ දීදී තමයි ආණ්ඩු කරේ. 53 හර්තාලයට මුහුණ දුන්නේ කොරියන් යුද්ධය ඉවර වෙච්ච නිසා අපේ රබර් වලට තිබුණු ඉල්ලුම නැතිවීම නිසා ඒ ගානට හාල් දෙන්න බැරි වුණා. සහනේ. ඒතර හාල් සේරුවේ මිල වැඩි කරා වගේම සහනය නැවැත්තුවා. එතකොට ඒ ආණ්ඩුව ඒකට මුහුණ දුන්නා. මේගොල්ලෝ 71 මේ ලපටි අවුරුද්දක්වත් නැති ආණ්ඩුවකට ඉවද අද ජනරජ දිනේ. නැතිනගේ ආණ්ඩුවට වමේ ආණ්ඩුවට වම්ම ආයුධ ඉස්සුවා පෙරමුණ. පොලිසිය ඔක්කොටම යව රාජදේවල කැඩුවා. ඒකට ඒ ආණ්ඩුව මුහුණ දුන්නා. එහෙම තියෙද්දි රට කරා. ඉතින් මේගොල්ලෝ 81 ඉඳලා විශ්වවිද්‍යාල වහලා රටම ගිනි ගොඩක් කරා අවුරුදු 9ක් විතර. ඒතකොට ඒ ආණ්ඩුව ඒකට මුහුණ දීදී මහවැලිය කරලා රට සංවර්ධනය කරා. ගල්ෆ් යුද්ධයේ තියෙන වෙලාව තමයි ප්‍රේමදාස මහත්තයා මෙරට ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රය දියුණු කරලා GDP එකට ගත්තා. එතකොට චන්ද්‍රිකා මැතිණියගේ කාලෙත් මේගොල්ලෝ වර්ජන කරා. මේගොල්ලෝ 2022 ඩොලර් එක 138ට ගියපු වෙලාවේ මේ තෙල් බැරල් 138ට ගියපු වෙලාව ඉතිහාසයේ ලොකු ගානකට ඒ මොහොතේ දීපයාප්ත 2022 කොවිඩ් එක රට මූල ඉවරනවා. දීපයාප්ත වැඩ වර්ජනයක් ඇඳවලා රුපියල් 5000ක වැටුප් පැඩීමක් කියලා නුගේකොට ලොකු රැලියක් කරා 23 වෙනිදා. හරිද? එතකොට ඉතින් අර්බුදවලට මුහුණ දීදී. එතකොට මේ පැත්තේ LTT ත්‍රස්තවාදය
මේ පැත්තෙන් මේ ජනතාවගේ ත්‍රස්තවාදී දෙපාර මේවට මොනද තමයි මේ රටේ පාලකයෝ කරේ ත්‍රස්තවාදී වෙලා 2008 අයවැය පරද්දලා ආපහු ත්‍රස්තවාදී තියාගන්නත් 2007 අයවැය පරාජය කරන්න උත්සාහ 7 යෝජනාව 8ට පරාද කරන්න හදන්නේ තොප්පිකල සටන යන වෙලාව එතකොට ඒක කරා ඒකල දීපියාගේ වැඩ වචන කැදෙව්වා එතකොට ඒ අර්බුද මැද දේශීය අර්බුද මැද විදේශීය අර්බුද මැද තමයි ආණ්ඩු කරලා දෙන එක කෙන්දරි ගන්න එපා දැන් ඔහොම නෙමෙයිනේ කිව්වේ හම්මට සිරි කියපු කතාව නම් මතක් කරන්නේ නැහැ මොකද අපිට වැඩසටහන කරන්න වෙන්නේ hina වෙන්න වෙනවා ඒ හින්දා මේ එක්ක රනිල් වික්‍රමසිංහෙන් අහගන්න නැත්නම් මේක දිලිත් ජයවීර මහත්තයෙන් අහගන්න මේ ප්‍රියංකර්ලාගේ නායකතුමාගේ ඔව් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙන්න තමුන්නාසල ඒකමනේ කරන්නේ රෑට සද විමනට මොකද්ද කරන් ගියා වගේ දැන් කොල්ල යනවලු ඔයාගේ නේද එනවනේ අර ඔය නායකකර වංශිකයෝ අපේ රටේ කීර්ති රාජසිංහ ශ්‍රී විජයරාජසිංහ ඊට පස්සේ රාජාධිරාජසිංහ ශ්‍රී කොණ්ඩාසි මෙතුමන්ලා ඔක්කොම නායකකර වංශිකයෝ චිවභක්ති මෙතුමන්ලා රෑට ගිහිල්ලා නළලේ අලු ගා ගන්නවා චිව කෝවිලට ගිහින් නුවර හැබැයි උදේට ඇවිල්ලා සිංහල බෞද්ධ හරපද්ධතිය පිළිගන්න නිසා උදේට ඇවිල්ලා මේ බෞද්ධ ඉදිරියේ පෙනී ඉන්නවා ඒ වගේ රෑට රනිල් වික්‍රමසිංහට වදිනවා හරිද උපදේශ ගන්නවා මලික් කරා දවල්ට ඇවිල්ලා රබර් ටෝක් දෙනවා එතන ඇවිල්ලා රබර් ටෝක් දෙලුවන් අරක පුළුවන් මේක පුළුවන් කියලා මේ හරක් එක්ක බෑ කියලා තමයි කිව්වා කියලා කියන්නේ තව වාර 3-4කට වඩා මෙතුමාට පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙන්නේ ඉතින් ඔය කතා කවුද පිළිගන්නේ නෑ ඉතින් කවුද පිළිගන්නේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමාගේ කතාවට ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති ඒ වගේ බොරු කියද්දී විපක්ෂය බාධා කරන්නේ නැත්තේ කියලා ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදායක් මචං එතකොට ඒ ජනාධිපතිතුමාගේ කතාවට කිසිවෙටක බාධා කරන්නේ නෑ ඒක මොන්න තරම් කොමිටලයක් වුණත් කවුරු සම්ප්‍රදාය අනුව එයාලා කටවහගෙන අහගෙන ගන්නනවා මොකද ඒක තමයි මන්ත්‍රීවරුන්ගේ තියෙන ප්‍රශ්නේ මොකද මම මේ පහුගිය සතියේ ඩීවී චානක මන්ත්‍රීතුමාගෙන් ඔය ඔයාලා මේ මෙච්චර මේ බොරු කියද්දී කටවහගෙන කියලා නෑ අපිත් ඒක මේ පාර්ලිමේන්තුවේ මමත් එතකොට තමයි දන්නේ ඒක සම්ප්‍රදාය එන්න කොච්චර කවුරු වුණත් අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ දවස් 52 ආණ්ඩුව ආවේ මහින්ද ඒ වෙලාවෙත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පාර්ලිමේන්තුවට ආවහම කවුරුත් මීක් නැතුව අහගෙන හිටියා කියන කාරණේ තමයි කියන්නේ. ඒ නිසා ඒ ප්‍රශ්නේ ඒ විදිහට ඉවර වෙනවා. අනිත් පැත්තෙන් මේ තවත් සුවිශේෂී කාරණා කීපයක් තියෙනවා දැන් ඉදිරියේදී. කොහොමද එන්නේ කොහමද? අරගල කරපු ටික කාන්තාවන්ගේ විමුක්තිය හොයපු ටික ළමාගේ අයිතිවාසිකම් ගන්න කතා කරා. අලි ගැන හොයපු සෙට් එක වෙච්ච දෙයක් නැහැ නේ. දාලි 128ක් විතර මැරලා තියෙන්නේ මේ අවුරුද්ද. සද්ද නැහැ. ඔව්. ඒකත් අපිට අහෙන්නේ නැහැ. සල්ලි නැද්ද? නේ කියලා. අවුරුද්ද? ඒකනේ. මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපිට පඩි නැද්ද? අර ජවල ජීවන්ත මාත්‍යට එවනම් මාත්‍යට පියදුවා කියලා කියන්නේ නේද? පූජක තුමා කියන්න වටින්නේ නැහැ. තුමාලත් ඔන්න උනේ පඩි වැටෙන්නේ නැද්ද දැන් මේ කරන වැඩවලට? ඇත්තටම උන්ට මොනවා සද්දයක් නැහැ නේ. ඒතකොට කවුද? ඒතකොට අර මේ පණු කරද ගහේ දේවානි මැතිණිය ප්‍රේම මොකද දන්නේ නැහැ වෙලා තියෙන්නේ ඈ පඩු කරද ගහ සිංහරාජ භාග්‍ය සිංහරාජ භාග්‍ය පඩු කරද ගහට වෙච්ච දෙයක් මොරටුවට ගියපු ලොරි ටික ඒක තමයි කියන්නේ ඉතින් ඒ දවස්වල ඒවා ෆොටෝනේ පුපුරපු ගෑස් ටික අය එතකොට අර මේ පළයි බතුයි කන ඉස්කෝලේ දරුවෝ එහෙම දැන් ඉස්කෝලේ දරුවෝ දන්නේ නැහැ හොඳට ඇයි පරිප්පු එක තියෙන හමුදා සොල්දාදු වගේ කෑම මස් මාළු ලැබෙනවද දන්නේ අර ගින්තොට 100 පාරක් විතර දැන් පාලම හැදුවේ මහින්ද මහත්තයා 2011 දී විතර හැබැයි හැම චන්දකටම අර වැල් පාල වෙනවා මචං වෙනවා ඇවිල්ලා ඒ වැල් පාලම දැන් ආවේ නැහැ ගොඩක් කාලෙකින් පේන්න නැහැ ඒක තමයි බැලුවේ දැන් එකපාර උදේ කලන්තේ දාන දරුවෝ ඉස්කෝලේම නැතුව ඇතිනේ මං කියන්නේ එකපාරට ඔයාලා මාර හටක් බිහි කරේ අපිට කොහොමද මේ මිනිස්සු මෙච්චර මිස්සුනේ මචං අර සේපියන්ස් කියලා පුතියල් ලියලා තියෙනවනේ යුවල් නෝහාර හරි හොඳ හිස්ටෝරියන් කෙනෙක් උදන්ට ලෝකීන බුද්ධිමත්ම ඔයගෙන් ප්‍රොෆෙසර් කෙනෙක් ඊශ්‍රායල් ජාතිකේ ඔහු ඒ පොතේ කියවන්න බීද ඒ පොතේ සේපියන්ස් එකේ බ්‍රීෆ් හිස්ටරි ඔෆ් මෑන්කයින්ඩ් කියලා ඒක පැහැදිලිව අපේ පරිණාමය කියලා දෙනවා. පැහැදිලිව කියනවා බොරුව කියනදී. ඒක තමයි මානව ශිෂ්ටාචාරයේ පරිකල්පනය තුලින් මේ මිනිස්සු එකතු කරන්න පුළුවන්. ඒක නැති වෙන්නේ නැහැ. හොඳ ස්ටෝරි එකක්. ඔයා ඇත්ත කියන්න එපා. ඔය ඇත්ත මිනිස්සු පිළිගන්න, ඒ කියන්නේ මිනිස්සුන්ට දරා ගන්න බෑ. මිනිස්සුන්ට බොරු කතාවක්. බොරු කතාවෙන් මිනිස්සු එකතු කරන්න පුළුවන්. හොඳ ස්ටෝරි ටෙලර් කෙනෙක්. මොකද අර වටේ වාඩි වෙලා භාෂාව කියන දේ ඉම්ප්‍රූව් වෙනවා ඉරෙක්ටස් කේන්ද්‍රණ යන්න තාලට ආපහු අපි භාෂාව හදාගන්නේ එතනනේ. ඒතකොට ගිනිමැලේ වටේ වාඩිලා අපි මීට අවුරුදු ලක්ෂ ගානකට කලින් අර අදහස් සංවේදනය කරනකොට වචනේ ඉස්සෙල්ලම සංඥා භාෂාවෙන් ඇවිල්ලා ඔන්න මිතොලොජි එක ඇවිල්ලා දෙයියෝ ගැන කතන්දර ඇවිල්ලා මේ ස්වභාවික දේවල් වලට දෙයියෝ ආරූඪ කරලා අපු එක මේ ඇවිල්ලා හොඳ ස්ටෝරි ටෙලර් කෙනෙක්. කවුද? අන්ඩ්‍ර කුමාර්.
ඒ ස්ටෝරි එකට මුළු සමාජයක් හිප්නොටයිස් වුණා. ඒ කියන්නේ මුළු සමාජයක් අර මෝහණය වුණා. ඒ ස්ටෝරි 68 අනිවාර්යෙන් ඒකයි උනේ. ඒ කියන්නේ මේව කරන්න බෑ අපිට. මේ රාජ්‍ය පාලනය තරම් ප්‍රජාතන්ත්‍රවාදී රටක අපහසු දෙයක් නෑ අපිට. ගිහි මිනිහෙකුට. ගිහි සමාජ දේශපාලනය තරම් අමාරු දෙයක් නෑ අපිට. අපි පැවිදි එක පැත්තකින් තියමු. ඒක වෙන එකක්. යතිවර ජීවිතේ. ගිහි ජීවිතේ ගිහි සමාජයක මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක අපිට රුසියාවට ගියාම ඒකාධිපතියෙක් ඉන්නේ. පැහැදිලි. කිව්බාව එක වෙනයි. හරිද? නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ විවිධ මත බහුපක්ෂ ක්‍රමයක් තුළ මේගොල්ලෝ කිව්වේ මොකද්ද? හරි ලේසි මේක. එක පෑම් පාරයි. මේක අතිශයින් අමාරු දෙයක්. මේ මිනිස්සුන්ගේ මත ඉවසගෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපි ඒ කාලේ කිව්වනේ ප්‍රියංකර මේ ලේසි කියලා කියන තැනම මෙයාලට මේකේ අවබෝධයක් නැහැ කියලා. ඔව්. ඒ කියන්නේ අවබෝධයක් තිබ්බනම් මේක ලේසි කියලා මෙලොවකින් කියන්නේ. පඬිතේ යන්න අකමැති තැන මෝඩයක් කරණම් ගහනවා කියන්නේ. නේ? ඒක පරණියෝ කියලා මේ අය කියලා දෙන පැරණියෝ කට ගන්නවට නෙමෙයි. දෙයියෝ අඩිය නොතියන තැන පෙරේතව පිණුම් ගහනවා කියනවා නේද? හරිද? දැන් කිව්වේ කොහොමද? මේ එක දිස්ත්‍රික්කෙන් ණය ගෙවනවා. ඒ ඇමතිවරු ප්‍රධාන ඇමතිවරු පාපිසි නෙවෙයි. ඇව්වා කලින් කියන ජනාධිපතිතුමා කියනවා IMF මට ඕනේ නැහැ මම රටවටේ තියෙන මහ මුහුදෙන් රට කොට දානවා කියලා. IMF එකට ගිහිල්ලා ගොඩ යන්න බෑ කියලා නුගේකොට රැස්වීමේ මේ ජනාධිපතිවරයා කිව්වේ. පැහැදිලි. විමල් රත්නායක ඇමතිතුමා තමයි කිව්වේ නන්දලාල් කියන්නේ අපරාධකාරයෝ කියලා. මේක අද සෙනසුරාදා විකාශනය වෙන හින්දා 27 වෙනිදා ඊළඟ IMF වාරිකයේ අප්‍රූවල් ගෙන්න ඕන. ඩොලර් මිලියන් 700. ඒකට මේ ආණ්ඩුව කරන ත ගොඩාක් දේවල් තියෙනවා. ඒක ආවෙ නැත්තම් මේ 700 හම්බෙන්නේ නැහැ. එහෙම වුණොත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පැත්තකින් තියලා කබලෙන් කබලෙන් ලිපට වැටලා ගල්ලා ලස්සන ජීවිතයක් ඇමතිවරුන්ට නේ මාත්. ඒ අම්මට සිරි පොදු ජනතාවට නෙමෙයි ඒගොල්ලන්ට කියලා තියෙන පොත හරි. වැඩක් නැහැ. ලස්සන ජීවිතයක් වරන් ඇතුලේ අපට කියලා එතුමන්ලට ඒ. හරි. හෙටත් ගමට ආපුවම කෙහෙල් කැට පටවලා යවන්න. නේද? යවන්න හැමිලියේ තියෙන සල්ලි ටික දෙන්න තමුන්නාන්සලා දිගටම රැවටිලා නැවත වතාවක් බලය දීලා මුළු රටක්ම රැවට්ටුවා. අපි නම් රැවටුන්නේ නැහැ. නමුත් අර කතා අහන්න කැමති අයට කතාවක් කිව්වනේ. හොඳ කතාවක් කිව්වා. ඒ කතාව තාමත් පාර්ලිමේන්තුවට අවිල්ලා කියනවා. කට්ටියක් චූන් වෙනවා. ඔව් ටික දවසක් තව යන්න පුළුවන්. අවසාන වශයෙන් මේ වෙලාවේ දැන් තත්ත්වෙත් එක්ක මොකක්ද ආණ්ඩුවට කියන්න තියෙන්නේ කරන්නේ? ආණ්ඩුව මිනිස්සුන්ට ඇත්ත කියන්න. මේ අපි කාගේත් රටනේ. මේක දැන් අනිත් කිසිම දෙයක් මේගොල්ලෝ හැම වැරද්දක්ම පිළිගත්තේ නැහැ. පිළිගත්තේ නැතුව බොරු කියනවා. බොරුවෙන් බලය ගත්තා බොරුම දිගටම කියනවා. අපිට මේක තේරෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලන්ට වගකීමක් නැහැ. මේගොල්ලෝ වගකීමක් නැහැ. ඊට පස්සේ අවසානට මේක කඩා වැටෙන දවසට ආපහු එක්ක විපක්ෂයට හෝ ලෝක තත්ත්වයට දොස් කියයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ අපි මේ රටේ ජීවත් වෙනවා. මේගොල්ලෝ මේ හොරකම් වලින් හෝ ගල් අඟුරු වලින් ආපු ඒ කමිෂන් හෝ මොන හරි දෙයකින් කොයි විදියට තමන්ගේ ලයිෆ් ප්ලෑන් කරන් තියනවද අපි දන්නේ නැහැනේ. නමුත් මිනිස්සුන්ට ඇත්ත කියන්න මේ ජන ජීවිතවලට වග කියන්න කියන එක තමයි ආණ්ඩුවට කියන්නේ. ඉල්ලා අස්සෙන්න. නේ? කරන්න බැරි නා. කරන්න බැයි නා. මොකද හේතුව මේක තවදුරටත් ඔබේ පරීක්ෂණයට ලක් වෙන්න ඕන රටක් නෙමෙයි. ඔබට ඉගෙන ගන්න ඔබ දන්න ලැබ් රැට් කෙනෙක් නෙමෙයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. පරීක්ෂණාගාරයේ ඉන්න මීයක් නෙමෙයි මේ රට කියලා කියන්නේ. ඒ නිසා සුසු දෙයක් දැම්ම කල්පනා කරලා ඔය හොරෙන් රැයට යන ගමන් ගිහිල්ලා සාර්ථක ගිහිල්ලා ගමන්නේ. ඔව්. මන්දක 30 කුට්ටිය ආරච්චි මන්ත්‍රීතුමත් හම්බෙන්න ගිහිල්ලා තියෙනවා. එතකොට හොඳයි කවුරු හරි එකතු කරගෙන මේ වැඩේ කරන්න පුළුවන් නම් ඔය ඉන්න පාපිසි වලට සුන්බුන් වලට වඩා 30 කුට්ටිය ආරච්චි මත්තේට හොද දුමේ දේශපාලනයක් කරන්න පුළුවන්. ඒ නිසා අපි ලබන සතියේත් හම්බෙමු. බොහොම ස්තුතියි ප්‍රියංකර අපේ ආරාධනාව පිළිගන්න ආවට. අපි මේට වඩා ලොකු පුළුල් කතිකාවතකදී හම්බෙමු. අනිවාර්යයෙන්. ඊළඟ